ඊට අමතරව ඔබ අහපු කාරණාව ගත්තාම ආධාර සමුළුව පිළිබඳ අදහසත්. අපි ඒක ආරම්භයේදීම කිව්වා මේක ඇතුලේ පක්ෂයක් විදිහට විශේෂම විපක්ෂ නායකතුමා මේ අනතුරෙන් පස්සේ සිද්ධ වන ආර්ථික අර්බුදයට අදාළව ඉක්මනින්ම මේ ක්‍රියාත්මක වීම ඊට අමතරව මේ ප්‍රශ්නයත් එක්ක IMF එකත් එක්ක සාකච්ඡා කරන්න ඒ වගේ කාරණා ගණනාවක් කියපු වෙලාවේදී ඒක සම්පූර්ණයෙන්ම විහිළුවට ලක් කළා. හැබැයි විහිළුවට ලක් කිරීම කළාට පසුව ඒ ක්‍රියාවලිය ඔස්සේ ආණ්ඩුව යන්න යොමු වන බව අපි දැක්කා මේ 2025 12 වෙනිදා IMF එකත් එක්ක සාකච්ඡා කරන්න කියලා අපි අපේ පක්ෂයේ පැත්තෙන් අපි කිව්වා රට ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන්න කියලා. හැබැයි ඊට පස්සේ ඒක පිළිබඳව ඒ වෙලාවේ අනේ ප්ලීස් එපා පැත්තකටලා ඉන්න කියලා කිව්වට මම දැක්කා මේ අද ඊයේ දවසක ආර්ථික නියෝජ්‍ය ඇමතුමා ඒ වගේ සමුළුවක් පවත්වනවා වගේ අදහසක් කොහේ හරි තැනක කියවෙනවා. ඒ කියන්නේ හොඳයිනේ ඒක. ඒක වැරදියට නෙවෙයිනේ. හැබැයි අර වෙලාවේදී අර වීලුවට අරගත්ත වැඩේ තමයි යන්නේ. ඊට අමතරව හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරන්න කියලා කිව්වා. ඒ හදිසි ආපදා තත්ත්වය ප්‍රකාශ කිරීම ඊට අමතරව පරිපූර්ණක ඇස්තමේන්තුවක් දාන්න කියලා 11/27 වෙනිදා කිව්වා අපි සහයෝගය දෙන්නම් කියලා. අවශ්‍ය නැයි කියලා කිව්වා 11/27 වෙනිදාම අවශ්‍ය තරම් මුදල් තියනවා කියලා. ඊට පස්සේ 12/5 වෙනිදා තමයි රුපියල් බිලියන 50ක පරිපූර්ණක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළා. 2026 තව 500ක පරිපූර්ණක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළා. ඉතින් මේ හැම කාරණාවකදීම පක්ෂයක් ලෙස මතවාදීමේ සහ පාර්ලිමේන්තුවේදී අවශ්‍ය සහයෝගය ලබා දීම ක්‍රියාත්මක